මුහුදු මංකොල්ලකරුවෙක් කිව්වම අපිට නිතරම මතක් වෙන්නේ මේ කළු අයි පැච් එක. ඔබ හිතුවේ ඒ ඇසක් තුවාල වෙලා කියලාද? නැහැ. මේ සටන් වලදී භාවිතා කරන විද්‍යාත්මක උපක්‍රමයක්. අපේ ඇසේ තියෙන කණීනිකාව එළිය අනුව වෙනස් වෙනවා. තදහිරු එළියේදී කණීනිකාව කුඩා වෙනවා. හැබැයි අපි අඳුර තැනකට ගියපු ගමන්ම මේ කණීනිකාවට ආපහු විශාල වෙලා අඳුරට හැඩ ගැහෙන්න විනාඩි 20ක් විතර ගත වෙනවා. විද්‍යාවේදී අපි මේකට කියන්නේ ඩාර්ක් ඇඩැප්ටේෂන් කියලා. නැවේ උඩ තට්ටුවේ ඉඳලා එක පාරටම හතුරු එක්ක සටන් කරගෙන නැව ඇතුළ තියෙන අඳුරු කාමරවලට යද්දී මුහුදු මංකොල්ලකරුවන්ට විනාඩි 20ක් බලන් ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා ඔවුන් එක ඇසක් නිතරම වහගෙන ඒ ඇස අඳුරට සූදානම් කරලා තියාගන්න. ඔවුන් අඳුරට ගිය සැනින් කටේ මාරු කළාම අර කලින් වහගෙන හිටපු ඇසට අඳුරේදීත් ක්ෂණිකව පෙනීම ලැබෙනවා. දැන් තේරුණා නේද? මේක ඇසේ ආබාධයක් නෙවෙයි, අඳුරේ සටන් කරන්න පාවිච්චි කරන natural night vision එකක්. ඔයාලා තවමත් පූජිත සර්ගේ Facebook page එක follow කරලා නැද්ද? Science with Pujitha Sampath. රසවත් විදිහට විද්‍යාව ඉගෙන ගන්න දැම්ම follow කරන්න.